මගේ ඔක්කොම මාළු ටික පළවෙනි වතාවට මගේ ඔක්කොම මාළු ටික පෙන්නන්න. අපි යමු බලන්න මගේ ඔක්කොම මාළු ටික බලන්න. පළවෙනි ටැංක. මේකේ බැලුවොත් මේක අඩියක් පළලයි අඩි භාගයක් අඩියක් දිගයි අඩි භාගයක්ට වඩා අඩුයි පළලන. ඒ බලමු මේකේ ඉන්න උස්කොළ ජෝඩුව. උස්කොළ ජෝඩුව. එන්නේ ඔයගලන්ට මම ගෙදරදී හදපු ටැංකියක්. මේ තියෙන එක හදපු අමුද්‍රව්‍ය. දැන් ඊට ටැංකියක් බාන්න. මේකේ ඉන්නවා මේකේ මොසම්බික් කෙනෙක් ඉන්නේ. ඔයාලට වෙන ඇහි අඩි භාගයක් විතර උසයි. ලොකුයි. ෆිල්ටර් එකට ගහගුත් දාලා තියෙන්නේ. අපි යන් අනිත් ටැංකියක් බාන්න. මේක තමයි මගේ තියෙන ඉම්පෝර්ටඩ් ලෝකල්ම ඉම්පෝර්ටඩ් ටැංකිය. මේක අඩි 4 ටැංකියක්. බලමු මේක. ඔය තියෙන්නේ මේක. කාෆ් ලයින් එකේ. බලමු. අපි බලමු එහෙනම් ටක් ගාලා අනිත් ටැංකිය බලන්නත්. යා. ඒකෙත් ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ. අපි යන් අනිත් ටැංකිය ටික බලන්න. ටැංකිය නම් තියෙන්නේ එළියේ. තව ටැංකි 4ක් තියෙනවා. මේක නම් ඉන්නේ සාරිගප්පි ටයිගර් පාප් චෝට්ටෙල්ලා නේ පාට ගෝල් ෆිෂ් කෙනෙකුත් ඉන්නවා. අපි බලමු. මලක් පිපිලා ටැංකියේ මාළු මෙතන ඉන්න පාට ගෝල් ෆිෂ් එහෙම තමයි ඉන්නේ. අපි ගන්න අනිත් ටැංකිය බාන්න. ඉතින් පොඩක් ඩැමේජ් තුන මාළුවෙක් ඉන්නේ. උට කොටල හොඳටම තියෙන්නේ. උට ඩැමේජ් කළා ජෑම්බුරා මේක ඉන්නේ. අපි බලමු. මේ ඉන්නේ මම ඩැමේජ් කළා ඔයගොල්ලන්ට පේනවනේ. අපි ඉතින් උට තාම බෙහෙත් කරනවා කියන්න බෑ කොහොම වෙයිද කියලා. අපි හන්නේ මාළුවා බලන්නත් යා. ටැංකියක් හදනවා. සිමෙන්ති දාලා පොල් කරන් විතරයි තියෙන්නේ. මගේ ලොකු ටැංකිය. මෙතන ඉන්න මාළුවේ. අය අතනක් ඉන්නවා. මෙතන ඉන්න ටැංකි සුද්දා අතනක් ඉන්නවා තව එකෙක්. එතන ඉන්න ලොකු ටැංකි සුද්දා. පැත්තේ තියෙනවා ඔය වගේ මාළු සිට්ටයක්. ඕන ලොකු එකෙක්. එහෙනම් දෙසයිසේ මම මගේ මාළු පෙන්නලා ඉවරයි. එහෙනම් යනවා. බයි ටටා. බයි.